ආයුබෝවන් අදත් ආදරයෙන් පිළිගන්න ඕගොල්ලෝ හැමදෙනාව Universal Spoken English YouTube channel එක සඳහා subscribe කරලා නැත්නම් ආදරයෙන් ඉල්ලනවා subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා අපිට ඉංග්‍රීසි සරලව මුල සිට ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් Universal Spoken English YouTube channel එකත් එක්ක එකතු වුණොත් මේකේ විශේෂත්වය තමයි වයස් භේදයකින් තොරව ඕගොල්ලන්ට සරලව ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්. අපි ලොකුවට ග්‍රැමර් මේකේ කතා කරන්නේ අපි කතා කරන්නේ එදිනෙදා භාවිතා වෙන වාක්‍ය, වචන රටා. එතකොට අපිට අවුරුදු 13ක් ගිහිල්ලා ඉස්කෝලේ කරගන්න බැරි වුණ දේ කනට අහලා පුරුදු කරලා තමයි මේ කරගන්න හදන්නේ. අද අපි බලමු මොනවද අපිට ඉගෙන ගන්න තියෙන්නේ කියලා. ඉතින් ඕගොල්ලෝ දන්නවා අපි ප්ලේලිස්ට් එකක් කරගෙන යනවා ෂෝරූම් එකක කොහොමද වෙළඳාම් කරන්නේ සේල්ස් ඇසිස්ටන්ට්ලා ඒත් එක්කම ෂෝරූම් එකකට ගිහිල්ලා අපි කොහොමද බඩු මිලදී ගන්න කියන එක දෙකම කවර් වෙනවා. ඉතින් අපි බලමු අද මොකද්ද තියෙන්නේ කියලා. අද අපි ඉගෙන ගන්නේ පොඩි බබෙකුගේ බඩු ගන්නෙ කොහොමද කියන එක. අපි බලමු කොහොමද මේක පාඩම ලෑස්ති වෙලා තියෙන්නේ කියලා. මුලින්ම sales assistant. Good morning, madam. How can I help you today? Good morning, madam. How can I help you today? සුබෝදෑසනක් madam. අද මම ඔබට උදව් කරන්නේ කෙසේද? සහාය වන්නේ කෙසේද? madam මොනවද බලන්නේ? ඒ වගේ දෙයක් අහන්න පුළුවන්. customer. I'm looking for infant items. I'm looking for infant items. මම බබෙකුගේ බඩු ටිකක් බලනවා. කුඩා දරුවෙකුගේ තමයි ඔය කියන්නේ. Sales assistant. Sure. How old is your baby? හරි. බබාට මාස කීයක්ද? නැත්තම් ඔබේ බබාට මාස කීයක්ද? ඔයාගේ බබාට මාස කීයක්ද? බලන බබාට මාස කීයක්ද? Sure. How old is your baby? Customer 6 months old. මාස 6යි. 6 months old. මාස 6යි. හරිම ලේසි වචන තමයි මේවා අපි එදිනෙදා භාවිතා කරනවා සේස් කරන කෙනෙක්ට මේ ටික අපි නිතර රැට අහනවා නම් විනාඩි 5ක් 10ක් දාලා ඕගොල්ලොන්ට සේල් එකක් කරගන්නත් පුළුවන් වෙනවා. ඒත් එක්කම බඩුවක් ගන්නකොට ගිහිල්ලා ඉංග්‍රීසියෙන් ඉල්ලන විදිහත් පුරුදු වෙනවා. විශේෂයෙන් පිටරට ඉන්න අයට මේක උපකාරී වෙනවා. Sales assistant, we have clothes, feeding bottles, towels and baby kits. We have clothes, feeding bottles, towels and baby kits. ඇඳුම්, බෝතල්, තුවා සහ baby kits තියෙනවා. ඇඳුම්, බෝතල්, තුවා සහ baby kits තියෙනවා. Customer, I need baby clothes first. I need baby clothes first. මුලින්ම බබාගේ ඇඳුම් ඕනේ. I need baby clothes first. මුලින්ම බබාගේ ඇඳුම් ඕනේ. නැත්තම් බබාට ඇඳුම් ඕනේ. Sales assistant, what color do you like? What color do you like? විකුණුම් සහායිකාව අහනවා මොන පාටද කැමති? මොන පාටද කැමති? What color do you like? Customer, I like light blue and pink. I like light blue and pink. ලානිල් පාට ලානිල් සහ රෝස පාටට කැමති. I like light blue and pink. Sales assistant, these new baby sets are very soft and comfortable. These new baby sets are very soft and comfortable. Very soft and comfortable. මේ අලුත් සෙට් එක එහෙම නැත්නම් බබාලාගේ සෙට් එක ගොඩක් මෘදුයි සහ පහසුයි. comfortable පහසුවෙන් ඇඳ ගන්න පුළුවන්. හරි පහසුයි සනීපයි කියන එක තමයි උතන ඉන්නේ customer. They look very nice. How much is this set? They look very nice. How much is this set? ගොඩක් ලස්සනයි. මේ සෙට් එක කීයද? It is 2850 rupees. It is 2850 rupees. රුපියල් 2850යි. Customer, do you have a smaller size? ඊට පොඩි size එකක් තියෙනවද? Do you have a smaller size? ඊට පොඩි size එකක් තියෙනවද? Yes, we have newborn size too. Yes, we have newborn size too. විකුණුම් සහායිකා ඔව් අලුතෝපන් බබාලටත් size තියෙනවා. ඔව් අලුතෝපන් බබාලටත් size තියෙනවා. I'll take this blue set. මම මේ නිල් සෙට් එක ගන්නම්. I'll take this blue set.
මම මේ නිල් සෙට් එක ගන්නම්. Sales assistant. We also have matching baby caps and socks. We also have matching baby caps and socks. මේකට ගැලපෙන බබාගේ කැප් සහ සොක්ස් තියෙනවා. එතකොට ඔන්න සේල්ස් කරන අය දන්නවා දැන් මොකද්ද මෙයා මේ කරන්න යන්නේ කියලා. එතකොට තව සේල් එකක් වැඩි කරගන්න තමයි යන්නේ මෙයා. Customer, really? Show me the socks. ඇත්තටමද? සොක්ස් ටික පෙන්නන්න බලන්න. ඇත්තටමද? සොක්ස් ටික පෙන්නන්න බලන්න. Sales assistant. These are very soft and good quality. These are very soft and good quality. මේවා ගොඩක් මෘදුයි සහ හොඳයි. Quality, හොඳ quality. Customer, okay, I'll take them too. හරි. ඒවත් මම ගන්නම්. Okay, I'll take them too. හරි. ඒවත් මම ගන්නම්. කොහොමද කස්ටමර් එපා කිව්වොත් එහෙම මොකද කියන්නේ? No, I'll leave them. මම ඒක තියනවා. තියලා යනවා. No, I don't need them. නැත්නම් okay, I'm fine with the kit only. එතකොට මම කිට් එක විතරක් ඕනි කියලා එක තමයි කියන්නේ. Sales assistant, thank you very much madam. විකුණුම් සහායිකාව, බොහොම ස්තුතියි madam. Thank you very much madam. ඕගොල්ලෝ දැන් මේ පාඩම් බලාගෙන යනකොට තේරෙනවා ඇති මේවා මහා ලොකු මේ අමාරු පාඩම් නෙමෙයි. මේවා හරි ලේසි සරල ඉංග්‍රීසි වචන තියෙන පාඩම්. ඕගොල්ලෝ මේවා නිතර නින්දට යනකොට හරි කමන්නේ විනාඩි 10ක් අහනවා නම් ඔළුවට එනවා මේ වචන. ඉතින් අවුරුදු 13ක් ඉංග්‍රීසි ඉගෙනගෙන අපිට බැරි වෙලා තියෙන්නේ මෙන්න මේ වචන අපේ මතකේ නැති හින්දා. මේවා නිතර අහන්න මං කියන්නේ දැන් අපි සිංහල අපි කවුරුත් ව්‍යාකරණ හරියටම දන්නේ නැහැනේ ගොඩක් අය. අපි නිකන් භාවිතා වෙනකොට එදිනෙදා භාවිතා වෙනකොට අපි කතා කරනවා අපි ලියනවා. හැබැයි අපි ගොඩාක් දෙනෙක්ට ව්‍යාකරණ හරියට බෑ. ඒ වගේ තමයි ඉංග්‍රීසි වලත් ග්‍රැමර් හැමදේම ඕගොල්ලොන්ට අවුරුදු 13ක් ඉගෙන ගන්න බැරි වෙච්ච දේ දැන් ඉගෙන ගන්න හරි අමාරුයි. මුලින්ම කරන්න ඕනේ මේවට ඇහුම්කන් දෙන්න. මේ වගේ තව තියෙනවා නම් තව channel වලින් හරි කමන්නේ නිතර ඇහුම්කන් දෙන්න නිවුස් වලට ඇහුම්කන් දෙන්න. එතකොට මේ වචන ඔටෝමැටිකලි ඕගොල්ලෝගේ ශබ්දකෝෂයට එනවා. ඔගොල්ලන්ට ගොඩක් ස්තුතියි අදත් අපිත් එක්ක එකතුලා හිටියට. සුබ දවසක්. ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. එහෙනම් ජය වේවා ගිහිල්ලා එන්නම්.